හෙලෝ ට්‍රේඩර්ස් හැමෝම බලන් ඉන්නේ බුල් රන්නක් යනකම්. හැබැයි ඇත්තටම බුල් රන්නක් යන තව අවුරුදු දෙකක්වත් යනවා. අද මම මේ හැම දෙයකටම හේතුව මාර්ෂින් එලියට් එක තියර එකෙන් එක්ස්ප්ලেইন කරන්න තමයි යන්නේ. මේ එක්ස්ප්ලেইন එක මිස් කරගත්තොත් ඔයාට අනිවාර්යයෙන්ම ලොකුම ලොකු ට්‍රැප් එකකට අහු වෙන්න තමයි වෙන්නේ. එහෙනම් අපි යමු කවුන්ට් එකට. මුලින්ම මගේ මේජර් අයිඩියා එකක් ගත්තොත් මම ඉන්නේ ලොකුම ලොකු ෆ්ලැට් එකක. මම ඉන්නේ ලොකුම ලොකු ෆ්ලැට් එකක. ඒකට හේතුව තමයි අපිට මෙන්න මේ ස්ට්‍රක්චර් එක වෙන කිසිම ක්‍රමයකට කවුන්ට් කරලා කම්ප්ලීටඩ් ස්ට්‍රක්චර් එකක් ගන්න බෑ. මොකද ඒකට හේතුව ටයිම් සහ ප්‍රයිස් අලයින් වෙන විදිහත් එක ගත්තොත් අපිට මේක තනි වේව් එකක් කියලා. ඒ කියන්නේ මෙන්න මේ උඩට ගියපු ලොකු මූව් එක තනි වේව් එකක් කියලා කොයි වෙලාවකවත් සලකන්න විදිහක් නැහැ. මේ දැනට හදපු වේව් තුනම එකම එක ලොකු පැටර්න් එක වේව් ටිකක් කියලා තමයි අපිට ගන්න වෙන්නේ. දැන් බැලුවොත් මම මේ කවුන්ට් කරගෙන ලොකුම ලොකු ෆ්ලැට් එකේ ඒ වේව් එක ගිහිල්ලා තියෙන්නේ ඉරගියුල ෆ්ලැට් එකක්. එතකොට ඔයගොල්ලන්ට පේනවා ABC කියලා ලස්සනට ඉරෙගියුලර් ෆ්ලැට් එකක් කම්ප්ලීට් කරලා මෙන්න මේ ලෝ එකෙන් ලස්සනට ඉරෙගියුලර් ෆ්ලැට් එක කම්ප්ලීට් කරලා ඊළඟට අපේ B වේව් එකට ගිහිල්ලා තියෙන්නේ 333 කියන කම්බිනේෂන් පැටර්න් එක. මෙතන කට්ටිය ඉම්පල්ස් කවුන්ට් කරගෙන ඉන්නවා. හැබැයි ඇත්තටම මේක ඉම්පල්ස් එකක් නෙමෙයි. මේක ඉම්පල්ස් එකක් වෙන්න ඕන නම් මාර්ෂින් එලියට් එක තීරය ගැනට අපිට කම්ප්ලීට් වෙන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. ටයිම් ඇන්ඩ් ප්‍රයිස් රේෂියෝස් ගොඩක් තියෙනවා අපිට කම්ප්ලීට් වෙන්න. දැන් ගොඩක් අය මෙතන වේව් 2 එකේ ටයිම් එක කම්ප්ලීට්, වේව් 4 එකේ ටයිම් එක කම්ප්ලීට් කියලා මේක ඉම්පල්ස් එකක් කියලා කවුන්ට් කරන් ඉන්නවා. හැබැයි ඇත්තටම මේක ඉම්පල්ස් එකක් නෑ. මොකද මේක ඉම්පල්ස් එකක් නම් කම්ප්ලීට් වෙන්න ඕනේ පෝස්ට් පැටර්න් මූවමන්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ පැටර්න් කන්ෆර්මේෂන් එක ලොජික් එකක් තියෙන ඉම්පල්ස් එක ඉවර නම් ඒ ෆිෆ්ත් වේව් එක, ඒ කියන්නේ ඉම්පල්ස් එකේ ගිය ෆිෆ්ත් වේව් එක ඉවර වෙන්න ඕනේ යම්කිසි කාලයක් තියෙනවා. ඒ ඉවරුණ ඉම්පල්ස් එක සම්පූර්ණ රීට්‍රේස් වෙන්න ඕනේ කාලෙකුත් තියෙනවා. මම ඒ ලෙසන් එක ගැන වීඩියෝ එකක් කලින් TikTok එකට දාලා තියෙනවා. ඔයගොල්ලෝ ඒක බලන්න. එතකොට ඔයගොල්ලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන් ඇත්තටම මෙතන කියලා තියෙන ඉම්පල්ස් එකක්ද නැද්ද කියලා. එතකොට බැලුවොත් මෙතන අපිට එතකොට ගන්න පුළුවන් අදහස් තමයි මේ ගිහිලා තියෙන ඉම්පල්ස් වේව් ගන්න නෙමෙයි මේ ගිහිලා තියෙන ලොකු කරෙක්ෂන් එකක්. මම කරෙක්ෂන් එකේ සබ් වේව් ලෝ ටයිම් ෆ්‍රේම් වලට ගිහිලා පෙන්නන්නම්. ඊට පස්සේ අපි බැලුවොත් මෙතන දැන් එතකොට අපි ෆ්ලැට් එකේ B වේව් එක 333 කියන කම්බිනේෂන් එකකින් ඉවර කරලා අපි දැන් මේ ඉන්න C වේව් එකක් ඇතුලේ. ෆ්ලැට් එකක ලොකු C වේව් එකක් ඇතුලේ. හරි. මේ C වේව් එක ඔයගොල්ලෝ දන්නවා යන්න ඕනේ පැටර්න් දෙකයි තියෙන්නේ. එක්ක ඉම්පල්ස් එකක්, එහෙමත් නැත්නම් ටර්මිනල් ඉම්පල්ස් එකක්. එක්ක ට්‍රෙන්ඩින් ඉම්පල්ස් එකක්, එහෙම නැත්නම් ටර්මිනල් ඉම්පල්ස් එකක්. දැනට අපිට හැදලා තියෙන ස්ට්‍රක්චර් එක හැටියට මෙතන අපිට කොයි වෙලාවකවත් ට්‍රෙන්ඩින් ඉම්පල්ස් එකක් කවුන්ට් කරන්න බෑ. මොකද මෙතන ගිහලා තියෙන ස්ට්‍රක්චර් ගොඩාක් කරෙක්ටිව්. ගොඩාක් කරෙක්ටිව් ගැන පට්ටම කරෙක්ටිව්. ඒක නිසා අපිට මේක අනිවාර්යයෙන්ම කවුන්ට් කරන්න වෙන්නේ ටර්මිනල් ඉම්පල්ස් එකක් කියලා. එතකොට අපි මේ දැන් ඉන්නේ ටර්මිනල් ඉම්පල්ස් එක වේව් 1 එකක් ඇතුලේ. ඒ කියන්නේ දැන් මේ මාකට් එකේ හැදෙන ගමන් තියෙන මේජර් 100 එක යන ලොකු ටර්මිනල් ඉම්පල්ස් එක වේව් 1 එක ඇතුලේ. ඒ වේව් 1 එකත් අපි මේ ඉන්නේ දැන් 666 කියන පැටර්න් එකක් ඇතුලේ. මේ 666 කියන පැටර්න් එක කම්ප්ලීට් වුණාට පස්සේ අපේ වේව් 1 එකක් කම්ප්ලීට් වෙනවා. ඔන්න වේව් 1 එකෙන් පස්සේ ඊළඟට අපේ වේව් 2 එක විදියට ලොකු හොඳ මූවමන්ට් එකක් එනවා. ඔන්න ඔය මූවමන්ට් එකේ ගොඩක් අය ට්‍රැප් වෙනවා මේක බුල් මාකට් එකේ ස්ටාර්ට් එක කියලා. ඔන්න ඔතන තමයි අපි ට්‍රැප් නොවී ඉන්න try කරන්න ඕනේ. මොකද මෙතන වෙන සිනාරියෝස් ගහගෙන ගොඩක් අය ඔතනින් buy කරන්න පටන් ගන්න බුල් මාකට් එක කියලා. හැබැයි ඇත්තටම බුල් මාකට් එක උක නෙමෙයි. හරිද? ඔය වගේ වේව් 2 එකක් කම්ප්ලීට් කරලා ඊළඟට වේව් 3 4 5 3 4 5 කියලා ඔය විදිහට අපේ ටර්මිනල් පැටර්න් එක කම්ප්ලීට් වෙනවා තමයි තියෙන්නේ. එතකොට අපි මේකේ විස්තරයක් පල්ලා ටයිම් ෆ්‍රේම් වලට ගිහලා ඉන් ඩීටේල් බලමු. හරි, එහෙනම් අපි ලෝ ටයිම් ෆ්‍රේම් වලට ගිහලා බලමු මොන වගේ දෙයක්ද වෙන්න තියෙන්නේ කියලා. හරි, අපි දැන් බලමු ටයිප් එකත් එක්කම මේ කවුන්ට් එකේ ඉන් ඩීටේල් විස්තර ටික. හරි. ඉස්සෙල්ලම බැලුවොත් ඔයාලට මෙතන පේනවා මම අරන් තියෙන ලොකු මේජර් ABC වෙන ෆ්ලැට් එක. කියන්නේ මේජර් ෆ්ලැට් එකේ A වේව් එකේ ගිහපු ඉරගියුලර් ෆ්ලැට් එක. හරි. එතකොට ඔයාලට පේනවා මෙතන A වේව් එක කම්ප්ලීට් කරලා B වේව් එක කම්ප්ලීට් කරලා ලස්සන මොටිව් ස්ට්‍රක්චර් එකකින් C වේව් එක කම්ප්ලීට් කරලා තිනවා. ඒ කියන්නේ මේ C එකේ ගියපු ඉම්පල්ස් එකේ ෆිෆ්ත් වේව් එකට අපිට ඩයගනල් පැටර්න් එකක් ගන්න පුළුවන් මේ විදිහට. ඇත්තට මාර්ෂන් වලට දෙව ටර්මිනල් ඉම්පල්ස් එක. එතකොට මේ ටර්මිනල් ඉම්පල්ස් එක අපේ ටයිමින් රූල් තියෙන ටයිමින් රූල් හැම එකක්ම ගන්නට වැඩ කරලා තියෙන නිසා සහ රූල් ඔෆ් නියුට්‍රලිටි ඇප්ලයි කරලා බැලුවම අපිට ගන්න පුළුවන් හොඳම සිනාරියෝ එක තමයි මෙන්න මේ ලෝ එක තමයි මෙන්න මේ අපු ලොකු ලොකු පැටර්න් එකේ එන්ඩ් එක කියලා. රූල් ඔෆ් නියුට්‍රලිටි වලට අනුව මෙන්න මේක තමයි අපේ හරීම වේව් එකේ එන්ඩ් එක. හරි, ඊට පස්සේ අපිට ওই ලෝ එකෙන් පටන් ගන්න ඊළඟ ලොකු B වේව් එක. ඊළඟ ලොකු B වේව් එක. හරි. දැන් කට්ටිය මෙතන ඉම්පල්ස් කියලා කවුන්ට් කරන් ඉන්නවනේ දැන්. හරිද? ඒ කියන්නේ 1 2 3 4 5 ඔහොම කියන ඉම්පල්ස් කවුන්ට් කරන් ඉන්නවා. ඔක ඇත්තටම වැරදි. මොකද හරිම ලෝ එක මේක නම් අපිට කොයි වෙලාවකත් මේක ඉම්පල්ස් එකක් කියලා කවුන්ට් කරන්න බෑ. අපිට මේ කවුන්ට් කරනකොට එකම විදිය තමයි කරෙක්ටිව් ස්ට්‍රක්චර් එක. මොකද කට්ටිය මේක ඉම්පල්ස් කියලා කවුන්ට් කරන්නේ මෙන්න මේ ටයිම් රූල්ස් හින්දා. මෙන්න මේකට ඇප්ලයි වෙන ටයිම් රූල්ස් හින්දා. මොකද වේව් 2 ටයිම් ඇප්ලයි වෙනවා, වේව් 4 ටයිම් ඇප්ලයි වෙනවා, වේව් 3 වල ටයිම් ඇප්ලයි වෙනවා. ඔන්න ඕකින් තමයි කට්ටිය කවුන්ට් කරන් ඉන්නේ මේක ඉම්පල්ස් එකක් කියලා. හැබැයි ලෙන්නේලි කියනවා 666 and 333 එකක් වුණත් මාකට් එකේ ලස්සනම ටයිම් ඇප්ලයි වෙන්න පුළුවන් ඉම්පල්ස් එක වගේ. හැබැයි ඔය දෙක කන්ෆර්ම් කරගන්න පුළුවන් එකම එක විදිය තමයි පෝස්ට් පැටර්න් මූවමන්ට් එක. ඔය ඇත්තටම ඉම්පල්ස් එකක්ද ඔය එහෙම නැත්නම් ඇත්තටම කරෙක්ටිව් එකක්ද කියලා අපිට කන්ෆර්ම් කරගන්න පුළුවන් එකම එක විදිය තමයි පෝස්ට් පැටර්න් මූවමන්ට් එක.
මොකද දෙකේම ටයිම් රූල් වැඩ ගන්න පුළුවන් කියලා ග්ලෙන්මීල් ලස්සන්ට යාගේ තියරි එකේ කියලා තියෙනවා. එතකොට කට්ටිය මෙතන කවුන්ට් කරගෙන ඉන්න ඉම්පල්ස් එක වැරදි කියනකොට එකම ලොජික් එකක් තියෙනවා. ඒ තමයි පෝස්ට් පැටර්න් මූව්මන්ට් එක. පෝස්ට් පැටර්න් මූව්මන්ට් එක ගන්න ඕගොල්ලෝ දන්න ෆිෆ්ත් වේව් එක ඉවර නම් මේ ෆිෆ්ත් වේව් එකට සමානව අඩු කාලයක් ඇතුළත සම්පූර්ණ ෆිෆ්ත් එකම රීට්‍රේස් කරන්න ඕනේ. ඔන්නේ පෝස්ට් පැටර්න් රූල් එක මෙතන ඇප්ලයි වෙලා නැහැ. ඇප්ලයි වෙලා නැහැ කියන්නේ අපිට එතනදි කන්සිඩර් කරන්න වෙනවා මේක ඇත්තටම ඉම්පල්ස් එකක් නෙමෙයි කියලා. මොකද පැටර්න් කන්ෆර්මේෂන් එකේ ලොජික් එක තමයි ඒක. ඒ ලොජික් එක කම්ප්ලීට් නැත්නම් අපිට ඒක සලකන්න බෑ ඇත්තටම ඒක ඉම්පල්ස් එකක් කියලා. හරි. එතකොට මම මෙතන අරගෙන තියෙනවා W X Y X Z කියලා ට්‍රිපල් කම්බිනේෂන් එක. හරිද? එතකොට මේකේ W එක 6 එකක් ගිහලා තිනවා. ආයි අපේ Y එක 6 එකක් ගිහලා තිනවා. අපි Z එක ගිහලා තියෙන ෆ්ලැට් එකක්. අපි Z එක ගිහලා තියෙන ෆ්ලැට් එකක්. ඔන්න ෆ්ලැට් එකෙන් අපි Z එක කම්ප්ලීට් කරලා මේ සම්පූර්ණ ට්‍රිපල් 3 එකෙන් එක B වේව් එක කම්ප්ලීට් කරනවා. එතකොට මේ B වේව් එක ටිකක් පවර්ෆුල් B වේව් එකක්. මේ B වේව් එක ටිකක් පවර්ෆුල් B වේව් එක ඕවන් පේනවා ඇති. සාමාන්‍ය ෆ්ලැට් B එකක් වදින උඩම ලෙවල්ස් වල මෙන්න මේ B එක කියලා යොදලා තිනේ. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ගන්න ලෙවල් එක 138.2. මුන්න ලෙවල් එක මෙන්න මේ ෆ්ලැට් එකේ B එක යොදලා තිනවා. වැඩිලා කියන්නේ දැනුත් උඩට ගිහිල්ලා තියෙන මාකට් එක. අපි ෆිබ් එක ඇප්ලයි කරලා බැලුවොත් එහෙම ඕගොල්ලන්ට පේන ඇති මාකට් එක 1.38යි දෙක. කියන මෙන්න මේ ලෙවල් එක බ්‍රේක් කරලා උඩට ගිහිල්ලා තිනවා. ඒකෙන් අපිට කියවෙන්නේ මාකට් එකේ හොඳ ස්ට්‍රෝං මොමන්ටම් එකක් එක්ක හැදිච්ච B වේව් එකක් තමයි මෙන්න මේක. හරි. එතකොට ඕකේ මම Z එකකට ෆ්ලැට් එක ගැන පොඩි එක්ස්ප්ලেইন එකක් දුන්නා. අපේ ෆ්ලැට් එක ස්ටාර්ට් වෙලා තියෙන්නේ මෙන්න මෙතන. ඔතනින් තමයි ෆ්ලැට් එකේ A වේව් එක ස්ටාර්ට් වෙලා තියෙන්නේ. එතකොට A B C කියලා අපේ C වේව් එකේ ටර්මිනල් ස්ට්‍රක්චර් ගිහලා තියෙන්නේ. يعني ටර්මිනල් ඉම්පල්ස් එකක් ගිහිල්ලා C වේව් එක මෙන්න මෙතනින් කම්ප්ලීට් කරලා තමයි ඊළඟ ලොකු මැසිව් ඩ්‍රොප් එක ආවේ. එතකොට මෙතන අපේ ටර්මිනල් ඉම්පල්ස් එකේ ටයිම් රූල් එක හරියටම වැඩ කරලා තියෙනවා. ඒ කියන්නේ ටර්මිනල් ඉම්පල්ස් යනනම් අපිට ලොජික් එකක් තියෙන මෙන්න මේ කාලය ඇතුලේ සම්පූර්ණ ටර්මිනල් එකම රීට්‍රේස් කරන්න ඕනේ. එතකොට අන්නේ සම්පූර්ණ ලොජික් එක මෙතන හරියටම වැඩ කරලා තියෙනවා. ඒකත් එක්ක අපිට කිසිම ප්‍රශ්න නැතුව මෙන්න මේ ටර්මිනල් ඉම්පල්ස් එක කවුන්ට් කරගන්න පුළුවන් ලස්සනට. එතකොට අපිට ටර්මිනල් ඉම්පල්ස් එකෙන් 100ක් කම්ප්ලීට් කළා මේ ෆ්ලැට් එකෙන් Z එක සම්පූර්ණයෙන් කම්ප්ලීට් වෙනවා. ඔන්න ත්‍රිපති ස්ට්‍රක්චර් එක ඉවරනත් එක්කම අපේ B වේව් එක ඉවර වෙනවා. හරි. එතකොට අපිට ගිහලා තියෙන ලස්සන B වේව් එක. ඇත්තටම මේක එතකොට ඉම්පල්ස් එකක් නෙමෙයි. ඇත්තටම එතකොට මේක අපිට ඉම්පල්ස් එකක් කියලා කන්සිඩර් ගන්න බෑ. මොකද ඕගොල්ලෝ පොඩ්ඩක් මෙන්න මේ තර්ඩ් වේව් එක සබ් එක කවුන්ට් කරන්නකෝ. තර්ඩ් වේව් එක සබ් එක කවුන්ට් කරලා බලන්න කොහොමද ඔකට එන්නේ කියලා. ඔයගොල්ලෝ නිකන් කවුන්ට් කරලා බලන්න කොහොමද එන්නේ කියලා. හරිද? එතකොට ඔතන ඔයගොල්ලෝ හිතන්න පුළුවන් ඇත්තටම තර්ඩ් වේව් එක ගිහිල්ලාද නැද්ද කියලා. එතකොට අපි C වේව් එකට ආවොත් එහෙම අපිට මෙතනදී බලා ගන්න පුළුවන් මෙන්න මෙහෙම දෙයක්. අපිට මෙතනදී ඇත්තටම බලා ගන්න පුළුවන් වෙන්නේ ට්‍රිපල් zigzag කියන correction pattern එක. ඒ කියන්නේ මෙන්න මේ terminal structure ඉවරුන තැන ඉඳන් W X Y X Z. ඒ කියන්නේ අපිට දැන් වැටෙන්න තියෙන Z wave එකක්. හැබැයි අපි තාම ඉන්නේ දෙවෙනි X wave එක තුළ. ට්‍රිපල් zigzag එකේ දෙවෙනි X wave එක තුළ තමයි අපි දැනට ඉන්නේ. එතකොට අපි තාම ඉන්නේ දෙවෙනි X එක ඇතුලේ. ඕක කම්ප්ලීට් වුණාට පස්සේ ඕගලන්ට සාමාන්‍යයෙන් 49000 44000 ඒ කියන්නේ රෆ්ලි ගත්තොත් 50000 44000 කියන රේන්ජ් එක අතරට හොඳ ඩ්‍රොප් එකක් බලා ගන්න පුළුවන්. ඔන්නේ හොඳ ඩ්‍රොප් එකකින් අපේ ටර්මිනල් ඉම්පල්ස් එකේ වේව් 1 එක කම්ප්ලීට් වෙනවා. හරිද? ඔන්න වේව් 1 එක කම්ප්ලීට් වුණාට පස්සේ ඊළඟට එන්නේ අපේ බුල් ට්‍රැප් එක. හරිද? බුල් ට්‍රැප් එක. කට්ටිය දැන් මෙතන A B C WXY කියලා ඩබල් 3 කියන කරෙක්ෂන් එක ගහගෙන ඉන්නවා. ගොඩක් අය. හරිද? ඔන්න ඩබල් 3 කියන කරෙක්ෂන් එක ගහගෙන ඉන්නවනේ. ඔන්න ඩබල් 3 කියන කරෙක්ෂන් එක ගහගෙන ඉන්නේ මොකද හිතන්නේ? මෙන්න මේ වැටෙන එක 6 එකක්. මෙන්න වැටෙන එක 6 එකක්. මෙතනින් y wave එක කරයි. දැන් මේ බුල් රන් තමයි පටන් ගන්න ඕන. දැන් මේ බුල් රන් තමයි පටන් ගන්න ඕනේ කියලා. හැබැයි ඇත්තටම මෙතන ඩබල් 3 එකක් නෙමෙයි ගිහිල්ලා තියෙන්නේ. ඇත්තටම ඩබල් 3 එකක් නෙමෙයි කියලා තියෙනවා. පාටට පුළුවන් ඕන දෙනට කවුන්ට් කරලා බලන්න මෙන්න මේ C wave කට්ටිය මෙහෙම ගත්ත C wave එක ඉම්පල්ස් ස්ට්‍රක්චර් තියෙනවද කියලා. කවුරු නිකන් කවුන්ට් කරලා බලන්න. රූල්ස් ඇප්ලයි කරලා අපේ ඉම්පල්ස් රූල්ස් මාස්ටරින් එලියට් වල ඉම්පල්ස් රූල්ස් ඇප්ලයි කරලා බලන්න කවුරු උතන C wave එක ඇත්තටම ඉම්පල්ස් ඇද්ද කියලා. හරිද? ඇත්තටම ඉම්පල්ස් නැහැ. එතකොට ඔතන ඩබල් 3 කියන කරෙක්ෂන් එක ගහන් ඉන්න අය මෙතනින් හිතනවා මෙන්න බුල් ගන්න ඔන්න බුල් ගන්න පටන් ගත්තා කියලා මෙහෙන් හොයේට බයි කරන්න ගන්න. ඔන්න ඕක තමයි ලොකුම ට්‍රැප් එක. ඔන්න ඔතන ට්‍රේඩර්ස් 1000 ගාණක් ට්‍රැප් කරා. මොකද දැන් ඒ කියන්නේ මේ වගේ බොටම් එකක් හැදුවට පස්සේ හැමෝම හිතන්නේ මේක තමයි බොටම් එක මේක තමයි ලෝ එක. ඊට පස්සේ බුල් රන් තමයි එන්න ඕනි කියලා. හැබැයි ඇත්තට මෙන්න බුල් රන් නැන්නේ ඔතන ලොකු බුල් ට්‍රැප් එකක්. හරිද? ඒකට හේතුව තමයි මම කලින් කිව්ව මතකද මෙන්න මෙතන අපේ ඩයගනල් එකක් මම ගත්තේ කියලා. ටර්මිනල් ඉම්පල්ස් එක. මාර්ෂල් එලියට් වලට ඩයගනල් කියන්නේ අපි කියන ටර්මිනල් ඉම්පල්ස් කියලා. එතකොට ටර්මිනල් ඉම්පල්ස් එකේ අපේ ලොජික් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ ටර්මිනල් ඉම්පල්ස් එක ඉවරනාට පස්සේ
අපි යම්කිසි කාලයක් තියෙන ඒ කාලය යනකම් මෙන්න මේ ටර්මිනල් ඉම්පල්ස් එක හදපු හයි එක හෝ ලෝ එක ගලවන්න බෑ කිය. ඔන්න ඔය කාලය තුලේ අපේ හයි එක හෝ ලෝ එක ගලවන්න බෑ. ඉතින් ඔන්න ඔය කාලය අපේ කම්ප්ලීට් වෙන්නේ 2026. ඒ කියන්නේ මේ අවුරුද්දේ සැප්තැම්බර් වෙද්දී. ඉතින් එතකොට සැප්තැම්බර් එනකම් කොහොමවත්ම මාකට් එක මේ හයි එක ටේක් අවුට් කරන්න බෑ. සැප්තැම්බර් එනකම් මේ හයි එක ටේක් අවුට් කරන්න බෑ. එතකොට ඔන්න ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන්න පුළුවන් සැප්තැම්බර් එනකම් මේක ගලවන්නේ නැහැ කියන්නේ. කොහොමත් මෙතන බුල් මාකට් එකක් නැහැ. මොකද මෙතන බුල් මාකට් එකක් එන්නේ නැහැ මෙන්න මේ හරිය. හරිද? මේ හරිය කොහොම බුල් මාකට් යන්නේ. එතකොට මම කිව්වා අපි දැන් මේ ඉන්න ටර්මිනල් ඉම්පල්ස් එක වේව් 1 එකක් ඇදලා 666 කියන කරෙක්ෂන් එක ඇතුළේ. හරි. එතකොට අපි ගියොත් දැන් 4 hour වගේ ටයිම් ෆ්‍රේම් එකකට අපිට බලා ගන්න පුළුවන් මෙතන මෙන්න මෙතන ලොකුම ලොකු කරෙක්ෂන් එකක් තමයි එන්නේ. ඒ කියන්නේ අපි 666 ගේ යන දෙවෙනි X එකේ යන කරෙක්ෂන් එක ගොඩාක් කාලයක් එක්ස්ටෙන්ඩ් වෙලා යන ලොකුම ලොකු කරෙක්ෂන් එකක්. මේ 80000 කියන ලෙවල් එකෙන් තමයි අපේ ලොකු සෙල් ඔෆ් එක එන්නේ. මොකද මෙන්න මෙතන තමයි ටර්මිනේෂන් ලෙවල් එක. ඒ කියන්නේ මේ 80000 කියන ලෙවල් එකෙන් හොඳ ලොකු සෙල් මූවමන්ට් එකක් වань කැච් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔතන ඔය 80000 සෙල් වුණාට පස්සේ මාකට් එක සාමාන්‍යයෙන් එන්න ඕනේ 49000 44000. ඒ කියන්නේ අපි රෆ්ලි ගත්තා 49999 කියන්නේ 50000 හරිද? 50k to 50k to 40k 50000 40000 කියන රේන්ජ් එකට මාකට් එක ඩ්‍රොප් වෙන්න ඕනේ හොඳට. ඊට පස්සේ මාකට් එක 50000 44000 කියන රේන්ජ් එකට ඩ්‍රොප් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ මේ සික්සැක් මූවමන්ට් එක. හොඳ සික්සැක් මූවමන්ට් එකකින් මාකට් එක 44000 කියන රේන්ජ් එකට ඩ්‍රොප් වෙන්න ඕනේ. ඔන්න ඔතනින් තමයි අපේ ෆස්ට් වේව් එක ඉවර වෙන්නේ. එතකොට මෙච්චර මේකල් ඇවිත් කරෙක්ෂන් එක. ඒ කියන්නේ 666 එක විතර හැදිච්ච කරෙක්ෂන් එක මෙතනින් ඉවර වෙනවා. ටර්මිනල් ඉම්පල්ස් එක වේව් 1 එකක් විදියට. ටර්මිනල් ඉම්පල්ස් එක වේව් 1 එකක්. 666 එකක් වුණොත් එහෙම ඒක අනිවාර්යයෙන්ම ෆස්ට් වේව් එක්ස්ටෙන්ෂන් එකක් වෙනවා. ඒ කියන්නේ ෆස්ට් වේව් එක තමයි ඒකේ එක්ස්ටෙන්ෂන් එක වෙන්නේ. එතකොට අපිට හිතන්න පුළුවන් අපේ මේ ටර්මිනල් ඉම්පල්ස් එක ෆස්ට් වේව් එක්ස්ටෙන්ෂන් එකක් වෙච්ච ෆස්ට් වේව් එක්ස්ටෙන්ඩ් වෙච්ච ටර්මිනල් ඉම්පල්ස් එකක් තමයි හැදුනේ කියලා. එතකොට ඔයගොල්ලෝ දන්නවා පොතේ හැටියට. හරිද? පොතේ හැටියට ඔයගොල්ලෝ දන්නවා මේ වගේ 666 එකක් හැදුනොත් මෙන්න මේ 666 එක ඊට පස්සේන මූවමන්ට් එකෙන් කවදාවත්ම රීට්‍රේස් කරන්න බැහැ සම්පූර්ණයෙන්ම කියලා. එතකොට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් සෙකන්ඩ් වේව් එකක්. එතකොට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ටර්මිනල් ඉම්පල්ස් එකේ සෙකන්ඩ් වේව් එක. ඒ කියන්නේ මේ 50000 44000 කියන සෝන් එකෙන් කම්ප්ලීට් කරපු වේව් 1 එකට පස්සේ 74000 88000 අපි සාමාන්‍යයෙන් ගත්තොත් 84000 කියන රේන්ජ් එකට මාකට් එක හොඳ බය මූවමන්ට් එකක් දෙන්න පුළුවන්. මොකද මෙතන ගිහුව 666 එකක් ගන්න නිසා ඊළඟට මූවමන්ට් එක ඉක්මනින් යනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සැලකිය යුතු අඩු කාලයක් ගන්න කම්ප්ලෙක්සිටි ලෙවල් එකෙන් අඩු. මොකද 666 කියන්නේ කම්ප්ලෙක්සිටි ලෙවල් 3 පැටර්න් එකක්. එතකොට ඔන්න කම්ප්ලෙක්සිටි ලෙවල් 3 පැටර්න් එකට පස්සේ සාමාන්‍යයෙන් ආයෙත් ලොකු කම්ප්ලෙක්සිටි පැටර්න් එකකින් හදන්නේ නැහැ. එතකොට ඊළඟට එන්නේ කම්ප්ලෙක්සිටි ලෙවල් එක සාමාන්‍යයෙන් අඩු පැටර්න් එකක්. එතකොට ඔන්න ඔයගේ පැටර්න් එකෙන් වේව් 2 එක කම්ප්ලීට් කරලා මේ 84000 කියන රේන්ජ් එකෙන් හරිද? කම්ප්ලීට් කරලා ආයෙමත් සෙල් වෙන්න තියෙනවා. එතකොට මේ 84000 බයි මූවමන්ට් එක ටිකක් හොඳ බයි මූවමන්ට් එකක් මම කියවනේ. කම්ප්ලෙක්සිටි ලෙවල් එකෙන් අඩු හොඳ බයි මූවමන්ට් එකක් කියලා. එතකොට කට්ටිය හිතන මේ යන්නේ ඉම්පල්ස් එක පටන් ගන්නම තමයි කියලා 1 2 1 2 හරි මොකක් හරි ඉම්පල්ස් එකක් කො ඩයගනල් එකක් ගහලා ෆස්ට් වේව් එක කියලා ගහන්න අවස්ථාවක් තියෙනවා. මොකද කට්ටිය හිතන්නේ මෙතන තමයි ලෝ එක මෙතන තමයි බොටම් එක මේ ඉන්නේ බුල් රන් එක කියලා. ඔන්න ඔතනෙත් තමයි ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ ඇලර්ට් එකේ. ඔක ඇත්තටම මේක බුල් රන් නැහැ මේක බුල් ට්‍රැප් එකක්. ඉතින් ඔයාලා අනිවාර්යයෙන් මෙන්න මේ 49000 කියන්නේ 44000 50000 අතර රේන්ජ් එක ගැන බයි මූවමන්ට් එක ගැන ගොඩක්ම සැලකිල්ලෙන් ඉන්න. කොයි වෙලාවකත් මේ හරියෙන් ඉන්වෙස්ට් කරන්න යන්න එපා කිසිම හේතුවක් නැතුව. කිසිම හේතුවක් නැතුව ඉන්වෙස්ට් කරන්න යන්න එපා. අනිවාර්යෙන් හේතුවක් බලලා ඉන්වෙස්ට් කරනවා නම් ඉන්වෙස්ට් කරන්න. මොකද මේ බුල් ට්‍රැප් එක ගොඩක් අය කියන්නේ ගොඩාක් ට්‍රේඩර්ස්ලා මාකට් එකෙන් වයිප් අවුට් කරන තමයි එන්නේ. හරිද? ගොඩාක් ට්‍රේඩර්ස්ලා වයිප් අවුට් කරන්න එන්නේ. ඒක නිසා ඔයත් ඒ අතරට යන්නේ නැතුව පුළුවන් තරම් ඇලර්ට් එකේ ඉන්න. කිසිම හේතුවක් නැතුව ඉන්වෙස්ට් කරන්න එපා. කොයි වෙලාවකත් මෙන්න මෙතනදී. ඊට පස්සේ අපිට තියෙන්නේ වේව් 3 එකක්. වේව් 3 එක ඩ්‍රොප් වෙලා වේව් 4 එකක් අප් වෙලා ආයි වේව් 5 එක ඩ්‍රොප් වෙන්න. එතකොට අපිට මෙතන බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ සම්පූර්ණ පැටර්න් එකම 31000. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි බැලුවොත් 40000 30000. මෙන්න මේ 40000 30000 කියන රේන්ජ් එක තුලේ මේ සම්පූර්ණ ටර්මිනල් ඉම්පල්ස් එකම කම්ප්ලීට් වෙයි කියලා. අපි තවත් ඔක රිෆයින් කරලා ගත්තොත් අපිට හිතන්න පුළුවන් 37000 37000 අතර කියන රේන්ජ් එකකින් ඊළඟ බුල් රන් එකට අවශ්‍ය බොටම් එක නිර්මාණය වෙයි කියලා. ඊළඟට බුල් රන් එකට අවශ්‍ය බොටම් එක මෙන්න මේ 37000 31000 කියන රේන්ජ් එකේ නිර්මාණය වෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒකට හේතුව මම ඔයගන්ට දැන් කියන්නම්. මොකද මම කලින් කිව්ව මතකද මම මෙතන ගත්තේ 333 එකක් කියලා. එතකොට 333 එකට අනුව අපිට මාර්ෂින් එලියට් වල තියෙනවා පවර් එකක්. මේ 333 කියන වේව් එකට යම්කිසි පවර් එකක් තියෙනවා. ඔන්න පවර් එක අනුව ඒ වේව් එකට පස්සේ එන මූවමන්ට් එක පෝස් පැටර්න් එක රීට්‍රේස් වෙන්න පුළුවන් උපරිම ප්‍රමාණයක් තියෙනවා. අපි ප්‍රමාණයම ඉන්නේ ෆිබොනාචි වලින්. මොකද දැන් කට්ටිය වල ෆිබොනාචි වලන්නේ අරක මේක කියලා නෑ. ෆිබොනාචි ගැන හරියට දන්නේ. يعني ෆිබොනාචි හරියට ඉගෙන ගත්තා දන්නවා. මාර්ෂින් එලියට් වල තියෙන ෆිබොනාචි ගැන ගත්තා දන්නවා. ඒක කොච්චර වටිනවද කියලා. හරි.
එතකොට අපිට ෆිබොනාචි වල මෙන්න මෙහෙම රූල් එකක් තියෙනවා. රූල් එක කියන්නේ ලොජික් එක. මෙහෙම ලොජික් එකක් තියෙනවා. ට්‍රිපල් 3 එකක් හැදුනොත්. ඒ කියන්නේ මේ වගේ ලොකු පවර් එකක් තියෙන වේව් එකක් හැදුනොත් ඒ වේව් එක කොයි වෙලාවකවත් සම්පූර්ණයෙන්ම රීට්‍රේස් කරන්න බෑ කියලා. එතකොට මෙන්න මේ වගේ රීට්‍රේස්මන්ට් ලෙවල් එකක් අපිට ග්ලෙන් නීලා දීලා තියෙනවා මාර්ෂන් එලියට් වේව් වලදී. ওই ලෙවල් එක අපි ඇප්ලයි කරගත්තට පස්සේ මාකට් එකට. ওই ලෙවල් එක අපි ඇප්ලයි කරගත්තට පස්සේ 37000 ඉඳන් 30000 වෙනකම්. ඒ කියන්නේ ෆිබොනාචි ලෙවල් එක උඩ සෙට් වෙන 37000 30000 කියන රේන්ජ් එක ඇතුළේ. ඔන්න රේන්ජ් එක ඇතුළේ මාකට් එක හොඳ රිවර්සල් එකක් දෙන්න ඕනේ. මෙන්න මේ 37000 30000 කියන රේන්ජ් එක ඇතුළේ මාකට් එක හොඳ රිවර්සල් එකක් දෙන්න ඕනේ. ඔන්න ඔතන හදන බොටම් එක තමයි අපේ බුල් මාකට් එකේ බොටම් එක. හරිද? ඔය 37000 30000 කියන ලෙවල් එක හදන බොටම් එක තමයි බුල් මාකට් එකේ බොටම් එක. එතකොට මාකට් එක බැලුවොත් මාකට් එක සාමාන්‍ය මෙන්න මෙතන අපේ 25000 කියන ලෝ එක ගලවන්න තියෙන chance එක අඩුයි. මේ 25000 කියන ලෝ එක ගලවන්න තියෙන chance එක ගොඩාක්ම අඩුයි. මොකද මාකට් එක 25000න් පල්ලෙහාට යන්න chance එක ඇත්තෙම නැහැ. යන්න chance එක ඇත්තෙම නැහැ. ඒකට හේතුව දන්නවා. irregular flat එකක B wave එක මෙන්න මේ වගේ හැදුණා. ඒ කියන්නේ අපි මේ ඉන්නේ irregular flat එකේ B wave එක මෙන්න මේ වගේ දුරකට හැදුනොත් එහෙම අපි දන්නවා එහෙම වුණා C wave එක අනිවාර්යයෙන්ම fail වෙනවා. C wave එක අනිවාර්යයෙන්ම fail වෙනවා. ඒකට හේතුව තමයි B wave එක A wave එකට සාපේක්ෂව අපි කියන ප්‍රමාණය. යම්කිසි ප්‍රමාණයක් තියෙන එතනින් එහාට ගියොත් C wave එකේ B wave එක සම්පූර්ණයෙන්ම රීට්‍රේස් කරන්න බෑ. හරිද? ඔක ලොජික් එකක්. කට්ටිය දන්නවද නැද්ද දන්නේ නැහැ. හරිද? මම ඔයාලට අදහසක් දෙන්නම්. මේ A wave එක දුර මෙන්නාම ඔන්න A wave එක දුරෙන් අපි ගන්න B wave එක යන්න පුළුවන් මෙච්චර දුරයි. මෙතනින් එහාට ගියොත් C wave එක අනිවාර්යයෙන්ම ෆේල් වෙනවා. එතකොට අපිට යන්නේ level මේ B wave එක වැදිලා තියෙනවා. අන්න ඒකින්ද අපිට කියන්න පුළුවන් මේක irregular failure කියන flat pattern එක. කියන්නේ ඔයගොල්ලෝගේ භාෂාවෙන් කියනවා running flat එකක් තමයි මෙතන හැදෙන්න යන්නේ. මෙන්න මෙතන running flat එක තමයි හැදෙන්න යන්නේ. එතකොට running flat එකේ level එක ගත්තත් අපි clusters දාලා 37000 30000 කියන range එක තමයි අපිට set වෙන්නේ. හරිද? එතකොට irregular failure එකේ level අපිට 37000 30000 කියන range එකත් එක්ක set වෙනවත් එක්කම අපිට හිතන්න පුළුවන්. එතන තමයි හොඳම level එක අපිට bottom එකක් අපේක්ෂා කරන්නේ. මොකද මෙන්න මේ 25000 කියන level එක. මම මේ can't break කියලා දාලා තියෙන ඔන්න level එක break කරන්න තියෙන chance එක ගොඩාක්ම අඩුයි. හරිද? ගොඩාක්ම අඩුයි. ඒකින්ද ඔයගොල්ලෝ බලන්න ඉන්න ඕනේ මෙතනින් උඩ levels. ඒ කියන්නේ මේ 30000 කියන range එක තමයි ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම alert එකේ ඉන්න ඕනේ. හරිද? ඔය level එකෙන් market එක bull run එක start වෙනවා. එතකොට අපි time ගත්තොත් එහෙනම් අපි time එක apply කරගමුකෝ. හරි. අපි ටයිම් ගත්තොත් සාමාන්‍යයෙන් හරිද? සාමාන්‍යයෙන් මම කිව්වා සැප්තැම්බර් වෙනකම් මෙන්න මේ. හරියටම සැප්තැම්බර් 25 වෙනකම් මෙන්න මේ 1,27,000 1,26,000 හදපු හයි එක මාකට් එක ගලවන්න බෑ. මම රෙඩ් ලයින් එකෙන් දාලා තියෙන සැප්තැම්බර් 25 ඔන්න උදා වෙනකම් මෙන්න මේ හයි එක කොහොමවත් මාකට් එක ගලවන්න බෑ. හරිද? ඔන්න එතකොට ලොජික් එක මම කියතකොට ටර්මිනල් ඉම්පල්ස් යන අපිට ග්ලෙන් නීඩි කියලා තියෙන මෙන්න මේ කාලයක් ඇතුලේ යනකම් මේ හයි එක ටේක් අවුට් කරන්න බෑ. ඒ ටර්මිනල් ඉම්පල්ස් එක නඩුව. එතකොට ටයිම් එකට සෙට් වෙන්නේ සැප්තැම්බර් 25 වෙනිදාට. එතකොට ඔන්න ඉතින් මම ලොජික් එකෙන් ප්‍රූව් කරා ඇයි මාකට් එක සැප්තැම්බර් වෙනකම් මේ හයි එක ගලවන්න බැරි කියලා. හරි. ඊට පස්සේ බැලුවොත් අපිට සාමාන්‍ය මෙන්න මේ සෙකන්ඩ් වේව් එක 2026 අන්තිම 2026 අන්තිම වෙද්දි කම්ප්ලීට් කරයි කියලා හිතන්න පුළුවන්. ඒ කියන්නේ අර බුල් ට්‍රැප් එක තියෙන්නේ. ඔන්න බුල් ට්‍රැප් එක අපිට 2026 දෙසැම්බර් සහ 2027 ජනවාරි කියන කාල රාමුව ඇතුලේ බලා ගන්න පුළුවන්. එතකොට අපිට මේ බුල් ට්‍රැප් එක 2026 දෙසැම්බර් සහ 2027 ජනවාරි කියන කාල රාමුව ඇතුලේ බලා ගන්න පුළුවන්. හරිද? අන්න ඒ දේ නිසා ඔයගොල්ලෝ හොඳට මේ අවුරුද්දේ අන්තිම වෙනකම් පොඩ්ඩක් බලන්න ඉන්න මෙතන කී දෙනෙක් නම් ට්‍රැප් වෙනවද කියලා. හරිද? බුල් රන් එක මෙතන මේ බොටම් එකේ හිතන්න. අනිවාර්යෙන් ඇලර්ට් එකේ ඉන්න 2026 දෙසැම්බර් 2027 ජනවාරි කියන ටයිම් සෝන් එක ඇතුළේ. එතකොට ඔන්න ටයිම් සෝන් එකෙන් පස්සේ ඊළඟට මාකට් එක ලොකු සෙල් ඔෆ් එකක් ආපහු වෙනවා තර්ඩ් වේව් එකක් විදියට. ගොඩක් වෙලාවට මේක zigzag family complexity level 2 hot complexity level 1 කියන pattern එකක් හැදෙන chance එක තියෙනවා. මොකද මම එහෙම කියන්නේ මෙතන first wave extend උනේ complexity level 3 pattern එකකින් නිසා මේ ගොඩක් වෙලාවට වඩා අඩු pattern එකක් තමයි හදන්නේ. බොහෝ විට complexity level 2 complexity level 1 කියන pattern එකට යන chance එක තියෙනවා මෙන්න මේ third wave එක. ඉතින් මම මාර්ෂින් එජෙක්ටිව් ට්‍රේඩ් එකගෙන එන්න මම හිතනවා ඔයා මේ complexity level කියන එක ගැන අනිවාර්යෙන් දන්නේ නැති කියලා. ඒක හිතලා තමයි මම මේක ගැන කියන්නේ. හරි. එතකොට ඒක දන්න කෙනෙක්ට මම කිව්වා complexity level 2 කියලා කියන්නේ සාමාන්‍ය අඩු complexity එකක් දෙන pattern එකක්. සාමාන්‍ය අපි ගත්තොත් double zigzag, simple zigzag ඒ වගේ correction එක. කොහොමද ඔන්න ඔය correction නැත්නම් මෙතන යන්න ඕනේ. ඊට පස්සේ ආයි අපේ fourth wave එක ඔන්න ඔතන තමයි ඊළඟ trap එක. හරිද? ආයි මෙතනින් bottom එකක් හදලා ආයි market එකේ මෙතන පෙන්න bull trap එකක්. හරිද? මෙන්න මේ fourth wave එක. ඔතන මොකද හිතන්නේ? මේක තමයි bottom එක කියලා ආයි ඔතනින් buy කරන්න එනවා. හැබැයි ඔතනත් නෙමෙයි හරියම bottom එක. ඔතනත් කට්ටිය trap කරන්න තමයි market එක හදන්නේ. ඊට පස්සේ ආයි මෙන්න මේ 50000 57000 කියන range එකට පොඩ්ඩක් buy වෙලා මෙන්න මේ 30000 ඉඳන් ආයි 50000 කියන range එකට buy වෙනවා. හරිද? buy වෙලා ආයි sell එකක් දෙන 30000 කියන range එකටම. ඔන්න ඔතන තමයි හරියම bottom එක. ඔන්න ඔතනින් තමයි bottom එක අපිට හරියටම එන්නේ. ඔය bottom එක එන්නේ නම් අපිට හරියටම අපේ time එක ගත්තොත් සාමාන්‍යයෙන් නැගන අපේ හරියම time එක තියෙන්නේ 2028 වෙනකම්. එතකොට අපේ හරියම time එක තියෙන්නේ 2028 අවුරුද්දේ ජනවාරි වෙනකම්. ඒ කියන්නේ 2028 අවුරුද්දේ ජනවාරි වෙනකම් මේ market එක මෙන්න මේ wave එක complete කරන්න ඕනේ. මාර්ෂින් එලියට් වල තියෙන අපිට rule එකක් rule of proportion කියලා.
රූල් ඔෆ් ප්‍රොපෝර්ෂන්. හරිද? මාර්ෂන් එලියට් වලට ට්‍රේඩ් එකගෙන ඉන්නවා. ඔක අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ. නැත්නම් ඉතින් ඔය මාර්ෂන් එලියට් එක නෙමෙයි ගන්න. හරිද? ඔය රූල් ඔෆ් ප්‍රොපෝර්ෂන් කියන එකේ හැටියට අපි ටයිම් එක ඇප්ලයි කරොත් එහෙම අපිට සාමාන්‍ය 2027 ජූනි 2027 ජූනි වල වෙද්දී මාකට් එකේ ඩයගනල් එක කම්ප්ලීට් වෙන්න පටන් ගන්න ඕනේ. ඒ කියන්නේ 2027 ජූනි වෙද්දී මේ ඩයගනල් එක ෆෝර්ත් එක තියෙන්නේ. ඔන්න ඕක හැදලා ඉවර වෙන්න ලං වෙන්න ඕනේ. ඒ වගේම 2027 ජූලි 5 වෙද්දී අපේ 5th wave එක හදලා ඉවර වෙන්නත් ඕනේ. ජූලි 2027 ජනවාරි වෙද්දී අනිවාර්යයෙන් මෙන්න මේ 5th wave එක හදලා තියෙන්න ඕනේ. මොකද රූල් ඔෆ් ප්‍රොපෝර්ෂන් වලට අනුව අපේ මේ ඩයගනල් එකේ මොමන්ටම් එක අඩු වෙන්න ඕනේ ජූනි 5 වෙද්දී. يعني 2027 ජූනි 14 වෙනිදා 5 වෙද්දී. අනිවාර්යයෙන්ම මෙන්න මේ ඩයගනල් එකේ මොමන්ටම් එක අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ ඩයගනල් පැටර්න් එකේ එන්ඩ් එක ළඟට අවිල්ලා තියෙන්න ඕනේ. හරිද? මෙන්න මේ ඩයගනල් එකේ එන්ඩ් එකට අපි අවිල්ලා තියෙන්න ඕනේ ජූනි 14 වෙද්දී. හරිද? ඔය රූල් ඔෆ් ප්‍රොපෝර්ෂන් ගැන ලස්සන කන්සෙප්ට් එක මාස්ටරින් එලියට් වලට නම් අපිට ඇත්තටම පැටර්න් එක ඉවර වෙන්න දෙන්න නැත්නම් තවත් පැටර්න් එක එක්ස්ටෙන්ඩ් වෙන්න දෙන්න කියලා හොයාගන්න පුළුවන් හොඳම විදිය. හරිද? ඕක ටයිම් එක සහ ප්‍රයිස් එකත් එක්ක ලැබෙන ලස්සන රූල් එකක්. එතකොට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මෙන්න මේ ජූනි 14 වෙනිදාන් පස්සේ කාලෙ වෙද්දී මෙන්න මේ 4th wave එක අවසානට අවිල්ලා ජනවාරි වෙන්න කලින් 2028 ජනවාරි 3 වෙනිදා වෙන්න කලින් 5th wave එකේ කම්ප්ලීෂන් එක. ඒ කියන්නේ 5th wave එක කම්ප්ලීට් වෙන්න ඔන්න මෙන්න අවස්ථාවක් අපිට බලා ගන්න පුළුවන්. හරිද? ඒකෙන් ඕන බලන්න පුළුවන් කාල රාමුව තමයි 2027 ජූනි ඉඳන් 2028 ජනවාරි වෙනකම්. සාමාන්‍යවට මාස 5ක 6ක වගේ කාලයක් බලන් ඉන්න ඕනේ මෙන්න මේ ඒරියා එක. මෙන්න මේ 50000 30000 කියන ඒරියා එක වට මාස 5ක 6ක වගේ කාලයක් බලන් ඉන්න වෙනවා. හරියට වොච් කරන් ඉන්න වෙන වේව් ට්‍රේඩ් කෙනෙක් විදියට. හරිද? එතකොට මම කිව්ව ටයිම් එක මතක තියාගන්න. 2007 ජූනි 14 2028 ජනවාරි 3. එතකොට ඔන්න ඔය කාලේ රාමුව ඇතුලේ තමයි අනිවාර්යයෙන්ම බුල් රන් එකක් එන්න ඕනේ. ඊට කලින් එන්න දෙන chance එක ගොඩක්ම අඩුයි. හරිද? එතකොට අපි බලාපොරොත්තු වෙන බුල් රන් එක මෙන්න මේදි දැන් බලාපොරොත්තු වෙන බුල් රන් එක මෙන්න මේ වේද බලාපොරොත්තු වෙන බුල් රන් එක ඇත්තට මෙන්න 2027 අන්තිම. ඒ කියන්නේ 2028 මුල. ඔන්න ඔය කාලරාම ඉතින් හරියටම කිව්වොත් තව අවුරුදු එකමාරක් දෙකක් යනකම් බුල් රන් එකක් නැහැ. හරිද? තව අවුරුදු එකමාරක් දෙකක් යනකම් බුල් රන් එකක් නැහැ. හරිද? ඉතින් කට්ටියට කියන්න තියෙන්නේ ට්‍රැප් වෙන්න එපා. බුල් රන් කියලා මේ ලෝස් වල ට්‍රැප් වෙන්න එපා. හරිද? හරිම බොටම් එක යනකම් හරියට ඉවසීමෙන් ඉන්න. මං කිව්වාගේ මාකට් එක 25000 ගෙන් ලෝ එක බ්‍රේක් කරන්න දෙන chance එක ගොඩක්ම අඩුයි. හරිද? ගොඩක්ම අඩුයි ඒක බ්‍රේක් කරන්න බෑ. අනිවාර්යයෙන් මාකට් එක මෙන්න මේ 30000 ගේ රේන්ජ් එකෙන් බොටම් එක කම්ප්ලීට් කරලා ඊළඟ බුල් මාකට් එක ස්ටාර්ට් කරන්න ඕනේ. ඊළඟ බුල් මාකට් එකට පස්සේ බිට්කොයින් එක ලොකු ගමනක් තියෙනවා. බිට්කොයින් ලොකු ගමනක් තියෙන ළඟ අවුරුදු 10 20 ඇතුළේ බිට්කොයින් එක ලොකු ගමනක් තියෙන. يعني හිතා ගන්නත් බැරි ගමනක් තියෙනවා. කට්ටියට පට්ටම ලොකු ටාගට් එකකට බිට්කොයින් එක යන්න ඕනේ ඊළඟ අවුරුදු 10 15 20 ඇතුළේදී. හරිද? ඒ ගැන වීඩියෝම වෙනම ගැන ඊළඟ 10 15 20 කොයි වගේ දෙයක් වෙන්න පුළුවන්ද කියලා. එතකොට මම හිතනවා ඔයගන්ට මම අද මේ කියපු දේ තේරෙන්නේ නැති කියලා. හරිද? ට්‍රැප් නොවි කොහොමද හරියට බුල් රන් එකේ টොප් එක අඳුරගන්නේ කියලා එක තමයි මම අද මෙතනදී කතා කරන්නේ. හරිද? ඉතින් ඔයගන්ට දැන් අයිඩියා එකක් ඇතිනේ ඇත්තටම බුල් රන් එකේ එන්න කොච්චර කාලයක් යනවද කොයි හරිය දෙන්නේ කියලා. ඉතින් ඔයගන්ට කියන්න තියෙන්නේ පුළුවන් තරම් ට්‍රැප් නොවි ඉන්න බාන්න මේ බුල් රන් කියලා ඉන්වෙස්ට් නොකර. මොකද කට්ටිය හයිප් කරා. හරිද? මම කිව්වා කට්ටිය ලොකු හයිප් එකක් දෙයි. හරිද? වේව් ට්‍රේඩර්ස් නම් ලොකු හයිප් එකක් දෙයි. හරිද? මං කිව්වා මෙතන ඩබල් 3 ගහන් ඉන්නවනේ. එතන ඩබල් 3 ගහන් ඉන්න නැවනත් ලොකු හයිප් එකක් දෙයි. මේ බුල් රන් එක අවිල්ලා තියෙන්නේ. මෙන්න මෙතන බුල් රන් එකේ ලෝ එක. කට්ටිය ඉන්වෙස්ට් කරන්න කියලා. හරිද? ඒ හයිප් කිසිම එකකට අහු වෙන්න එපා කියන එක තමයි මගේ මතය. ඔය ඔයාගේ ඕන් රිසර්ච් එකක් කරන්න. රිසර්ච් එකක් කරලා මිසක් කවදාවත් ඉන්වෙස්ට් කරන්න එපා කායවත් හයිප් එකකට. කායවත් වේව් කවුන්ට් එකකට. මම උනත් මෙතන මේ දැන් කියන අයිඩියා එක මගේ පර්සනල් අයිඩියා එක. හරිද? මගේ පර්සනල් අයිඩියා එක සහ මිස්ටර් ග්ලෙන් නීලිගේ අයිඩියා වගේ කොයි ඔක්කොම කම්බයින් කරලා තමයි මම මේක ගෙනන්නේ. හරිද? එතකොට ඕගොල්ලෝ මෙතනින් මම මේ අයිඩියා එක විතරයි ගෙන්නේ. මම ඉතින් ෆයිනෑන්ෂල් ඇඩ්වයිසර් දෙන්නේ නැහැ. ඕගොල්ලෝ ඇනලයිස් එකක් කරන්න. ඕගොල්ලෝ ෆන්ඩමෙන්ටල් රිසර්ච් එකක් කරන්න. රිසර්ච් එක කරලා බලන්න මේ කවද වගේ වේද බොටම හැදි. ඔය දේවල් ඕගොල්ලෝගේ මෙතඩ් වලින් කන්ෆර්ම් කරගන්න. මම මෙතන කිව්වේ ඊළඟට වෙන්න පුළුවන් highest probability එකක් තියෙන සිනාරියෝ එක. මොකද මම මෙතන සිනාරියෝ 4 5 කිව්වෙත් නැහැ. හැරෙන්න ඕන තැන් 10ක් 20ක් කිව්වෙත් නැහැ. මං කිව්වේ එකම එක සිනාරියෝ එකයි. 30000ට ඇවිල්ලා බුල් රන් පටන් ගන්නවා කියලා. හරිද? ඉතින් ඕගොල්ලෝ තියෙන එකම එක දේ බලනින් ඔන්න ඔය දේ හරියට බලාගෙන ඉන්න. හරිම බොටම් එක අල්ල ගන්න ඕනේ නා. එතකොට මම හිතනවා මම අද මේ කතා කර වීඩියෝ වලට ගොඩක් ලොකු උදව්වක් වෙන්න කියලා. يعني ට්‍රැප් නොවි මම ඔයගොල්ලෝ ඇත්තටම ට්‍රැප් නොවි ඉන්න මේ උදව්වක් කරේ. ඉන්වෙස්ට් කරලා සල්ලි නැති කරගන්න නැතුව කොහොමද හරියම දැන් ඉන්වෙස්ට් කරන්න කියනවනේ ගැන මම මෙතන වල පොඩි අයිඩියාවක් දුන්නේ. කොතනින් ඉන්වෙස්ට් කරන්න ඕනේ ගැන අයිඩියාවක් දුන්නේ. ඔයාලා ලොකු උදව්වක් වෙන්න නැති කියලා හිතනවා මේක. ඉතින් මේ වගේ මාකට් එක يعني මම හැමදාම වගේ බිට්කොයින් එක අප්ඩේට් අපේ ගෲප් එකේ දෙනවා. ඔයගන්ට පුළුවන් අපේ ටෙලිග්‍රෑම් කමියුනිටි එකත් එක්ක සෙට් වෙන්න පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන්. එතකොට ඔයගන්ට පුළුවන් මේ බුල් රන් එක ඔයගොල්ලෝ ඉන්දියොත් මේ බුල් රන් එක හරිය ළඟට මෙද්දි අපිට පුළුවන් හරියම බොටම් එක මම දෙනවා. මෙතන ඔයාලට ඉන්වෙස්ට් කරන්න පටන් ගන්න. සහ මේවා ඇද්දි මම ඔයගොල්ලන්ට දෙනවා ට්‍රැප් පොයින්ට්ස් කොහොමද ට්‍රැප් නොවි ඉන්වෙස්ට් කරන්න ඕනේ කියලා. අන්නේ දේවල් ගැන අප්ඩේට්ස් ගන්න අපේ කමියුනිටි එකත් එක්ක සෙට් වෙන්න පුළුවන්. සහ එලියට එවනවා. මම මේ දැන් කතා කරපු රූල් ඔෆ් ප්‍රොපෝර්ෂන්, රූල් ඔෆ් නියුට්‍රැලිටි, ඩයගනල් එක අයි මේ ගලවන්න බැරි ඔන්න වගේ දේවල් ගැන ඉගෙන ගන්න ඕන නම් අපේ කමියුනිටි එකත් එක්ක සෙට් වෙන්න. සහ අපේ වැඩි විස්තර මගේ පල්ලෑ කන්ටැක්ට් ඩීටේල්ස් තියෙනවා. ඒවා කන්ටැක්ට් කරගෙන ලබා ගන්න පුළුවන්. එහෙනම් හැමෝම පරිස්සමෙන් ට්‍රේඩ් කරන්න. හැමෝටම ගුඩ් බයි.